2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පිටියේ උණුසුම් වන තොරතුරු සහ තරඟාවලියේ අලුත්ම තොරතුරු සමගින් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙනවා සියලු දෙනාට මුලින්ම ක්‍රීඩා සෙලිය සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වන විට තරඟාවලියේ මූලික වටේ තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ වගේම තරඟාවලියේ මෙවර කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන නිසා ඊටමත් උණුසුම් අයුරින් පැවැත්වෙනවා. මොකද අදාළ කාණ්ඩයන් වලට අනුව කණ්ඩායම් දෙකකට පමණයි සුපිරි 8 වටේ සඳහා සුදුසු කල් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙන්නේ. ඒ අනුව එක් කාණ්ඩයකින් කණ්ඩායම් 3කට මූලික වටේම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම හේතුවෙන්. ඉතින් ඒ අනුව මේ වන විට කාණ්ඩ 4 යටතේ ප්‍රසාද ලකුණු සටහන ඉතාමත් උණුසුම් තත්වයක තිබෙනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු 2026 ලෝක කුසලාන් තරඟාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන කුමන ආකාරයට සඳහන් වෙලා තියෙන කියලා. ඒ අනුව ඊයේ දිනේදී ඉන්දියා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. ඉතින් මෙම තරඟයේ පිළිබඳව මේ වන්ට ආందోලනාත්මක කතාබහක් නිර්මාණය වී තිබෙනේ නැමීබියානු නායකයාගේ ප්‍රකාශයක් සමග. ඉතින් මෙම සියලුම තොරතුරු දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඉතින් අපි ප්‍රසාද ලකුණු සටහන බලන්න කලින් නැමීබියානු නායකයා කළ ආందోලනාත්මක ප්‍රකාශය කුමන ආකාරයට සඳහන් වෙලා තියෙන කියලා අපි විනාඩියක් අරන් බලමු. නැමීබියානු නායකයා ඊයේ තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් තොරතුරු සඳහන් කරේ නැමීබියානු කණ්ඩායමට විදුලි ආලෝකයන් යටතේ පුහුණු සැසියක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාව විසින් සූදානම් කර නොතිබූ බවටයි. නැමීබියානු නායකයා මේ ආකාරයට පුහුණු සැසියක් ලබා දෙන ලෙසට ඉල්ලීම් සිදු කරත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව කිසිදු අයුරකින් තැකීමක් නොකර ඔවුන්ට අවශ්‍ය සහාය ලබා නොදුන් බවට තරඟයට පෙරම නැමීබියානු නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තොරතුරු සඳහන් කරේ. නැමීබියානු කණ්ඩායමට රාත්‍රී විදුලි ආලෝකයන් යටතේ ක්‍රීඩා කර අත්දැකීම්ද නොමැති බවට සඳහන් කරමින් ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදුවේදී මේවට ප්‍රසාද ලකුණු සටහන යටතේ ඩී කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම වුන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ඒ වගේම දෙවනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සඳහන් වන්නේ ඔවුන්ද ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින්. පිළිවෙලින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම, එක්සත් අරබ් එමිරාජ්‍ය කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම රැඳී සිටිනවා. ඔවුන් මේ දක්වා කිසිදු තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. ඒ වගේම සී කාණ්ඩයේ යටතේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා බටහිර හින්දිය කොදෙව් කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කරමින් ස්කොට්ලන්ත කණ්ඩායමද දෙවනි ස්ථානයේ රැඳී සිටින්නේ එක් තරඟයක් ජයග්‍රහණය කරමින් ඉතාලි කණ්ඩායම දෙවනි ස්ථානයේ සහ එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානයේ රැඳී සිටිදී නේපාල කණ්ඩායම මේ දක්වා කිසිදු තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. බී කාණ්ඩයේ යටතේ මේවන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවනි ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම රැඳී සිටිනවා. ඒ වගේම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම මේ දක්වා කිසිදු තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. ඒ කාණ්ඩයේ යටතේ පෙරමුණේ පසුවන ඉන්දියා කණ්ඩායම උන් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම පාකිස්තානු කණ්ඩායම දෙවනි ස්ථානයේ රැඳී සිටින ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන නෙදර්ලන්ත කණ්ඩායම තෙවනි ස්ථානයේ සහ ඒ වගේම USA කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම මේ දක්වා කිසිදු තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. ඉතින් මේ ආකාරයට තමයි මේ වන විට 2026 ලෝක කුසලාන් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන සඳහන් වී තිබෙන්නේ. ඉදිරියේදී 2026 ලෝක කුසලාන් තරඟාවලියේ උණුසුම් තොරතුරක් සමගින් නැවතත් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා සීලී සුබ දවසක්.